සුබ දවසක් යාළුවනේ ඔයාලට. මං ඔයාගෙන් ඉල්ලීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට මෙන්න මේ මල් වර්ගයේ නම 9යි මේ බලන්නකො කොළ. ඒ වර්ගයේ කොළ තමයි මේ. ඉතින් මම මේවයි නම දන්නේ යාළුවනේ, ඒක නිසා ඒ මල් වර්ගයේ කොළයි ඒ මල් වර්ගයේ 9යි මෙන්න මේ මල් වර්ගෙනේ. තව එකක් මෙන්න මේක මං මේ විකුණන්න එන මේ ලොරියකින් ඕඩර් කරලා ගත්තේ. ඒගොල්ලෝ නම් කිව්වේ කළු කියලා ගෙනත් දෙන්නේ. මේ බිලක් දාලා මම ගෙනාවට පස්සේ මේ රෝස පාට මල් තමයි විකුණේ. ගේනකොට මලක් තිබ්බේ නෑ. මේ රෝස පාට කොට රතු මෙන්න මේ මල. මේ ගහ. අන්න ඒකේ නමයි දන්නවනම් යාළුවනේ මට කමෙන්ට් එකකින් දැනුම් දෙනවද? ඒක ඔයාලගෙන් මං ඉල්ලන මේ කාරණික ඉල්ලීමක් යාළුවනේ. මෙන්න මේ වර්ගයයි මේක ගහ මේ මල් දෙකක් තියෙනවා, කැකුලක් තියෙනවා. මෙන්න මේ තමයි කොළේ මේ විදිහනේ. ඒකයි මෙන්න මේ වර්ගයේ. මේ බලන්නකො මල නම් ගොඩක් විශාලයි. ඒ වුණාට මම මේකේ නම දන්නේ නැහැ. ගොඩාක් විශාල රවුම් මලක් තියෙන්නේ. අය මේ තියෙන්නේ කොළේ. ඒක මට කියලා දෙන්නකෝ යාළුවනේ, දන්න කෙනෙක් ඉන්නවනම්. මං ගොඩක් මල් වැව්වට නම් දන්නේ නැහැ කියලා මං ඔයාලටත් ඉස්සෙල්ලා වීඩියෝ වලින් කියලා තියෙනවනේ යාළුවනේ. ඉතින් ඒක නිසා දන්නවනම් කියන්න. මේ මගේ චූටි මල් තවාන මං දැන් ඉදිරියට ලොකුවට මල් තවානක් හදාගන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒක නිසා මට මල් වර්ගවල නම් කියලා කියනවා නම් දන්න අය හොඳයි Google එකෙන් සර්ච් කරන්න කියලා කියනවා. ඒ වුණාට මට ඒක කරගන්නත් තේරෙන්නේ. ඉතින් යාළුවනේ මේ බලන්නකෝ ඇන්තූරියම්. මේකේ මල පල්ලට එල්ලෙනවා මේ. වටේට මේ බලන්න හරි ලස්සනයි. ඒක වටේටම එල්ලිලා මල් තුනක් තියෙනවා. ඒකේ කෙමියත් හරි විශාලයි මේ බලන්න. ඒකේ සීඩ් තියෙනවා. මම ඒකේ සීඩ් ටිකක් අරගෙන පැලවෙන්න දැම්ම. මේ ටික නම් අර වැස්ස දවස් වලට සවුත් වෙලා පැලවෙන එකක් නැහැ කියලා හිතලා මම ගත්තේ නැහැ. ඉතින් යාළුවනේ මේ බලන්නකෝ ඒක එල්ලලා තියෙන්නේ. මං මේ මල් හැංගර් පොට් එකේ තියෙන මේ මල් ගහක් මම සේල් කරන්න කියලා හිතාගෙන තමයි ඉන්නේ. ඉතින් මේක මේ අර ඉන්ඩිගෝ කියන්නේ අන්න ඒ වගේ පාටක් තමයි තියෙන්නේ. ඉන්ඩිගෝ එනොක් වගේ. ඒ වුණාට මල නම් එනොක් වගේ නැහැ. මේ ඉන්ඩිගෝ පාට තමයි තියෙන්නේ. කැමති නම් යාළුවනේ මට මේ WhatsApp එකට මැසේජ් එකක් දාලා අහන්නකෝ ඔයගොල්ලෝ. මම ඒක 2500ක වගේ මුදලකට දෙනවා. පෝච්චියත් එක්ක මේවන්න පුළුවන් ඕන උමනා කෙනෙකුට. ඉතින් යාළුවනේ මගේ WhatsApp නම්බර් එක තමයි 077යි 10යි 20යි 879. ඒක ගන්න කැමති යාළුවෙක් ඉන්නවනම් මට මේ මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. මොකද යාළුවනේ මම මේ වැඩිපුර තියෙන මල් ටික ඔක්කොම සේල් කරලා ඉවර වෙලා මගේ මල් තවාන ලොකුවට සාමාන්‍ය තත්ත්වයට ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මට දැල් ගන්න ඕනි, තවාන හදා ගන්න ඕනි. ඒක නිසා යාළුවා මට උදව් කරයි කියලා මම උදව් කියන්නේ ඉතින් මගේ මල් ගහක් අරගෙන උදව්වක් කරයි කියලා මම විශ්වාස කරනවා යාළුවනේ. එහෙනම් ඔයාලට සුබ දවසක්. සතුටින් ඉන්න. සුමන සමන් දීපිහිටයි හැවෝටම. මම තව මේ මල් පැකේජ් එකක් පොඩි මල් මව්ගස් පැකේජ් එකක් දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒකත් මම තව ටිකකින් වගේ වීඩියෝ කරලා දාන්නම් යාළුවනේ. සුබ දවසක් එහෙනම්.